අහිමේ දෙසමාගෙන් දුරගියාවේ නුඹෙ මතකේම ඔහේ පාවේනා ගොළුවී උම්මගේ හරදේ දුම්විලාපේ නුඹ නැතිරේදෙන් නැසීමාවේලා හයි මේ තියෙන්නේ part 2 vlog එක. තේදා මට පන්ති තිබිලා මම නැටු පන්තිකින් ඇවිල්ලා මෙන්න මේක බීලා නිදාගත්තා. ඊට පහුවදා අපේ නංගිලගේ ස්කෝලේ ස්පෝර්ට් මීට් එක. ඉතින් මම ඒකට යන්න ඕන හින්දා ටිකක් කලින් නිදාගත්තා. මම කෝකටත් කියන මේකප් බොක්ස් එක අරන් ගියා නංගිට මේකප් දාන්න ළමයි. අන්තිමට මට මුළු නැටුමේ සේරම ළමයි ටික මේකප් දාන්න උනා. ළමයි 50කට විතර මේකප් දාන්නා මගේ බඩරිගෙන් විතරක්ම. මේ තියෙන්නේ දෙවලපළ ආනන්ද මහාවිද්‍යාලය. මේක පොඩි ඉස්කෝලයක් වුණා මම හිතන්නේ මම දැක්ක කොලිටිම නැටුම් ටික සහ ස්පෝන් මීට් එකේ තිබ්බ අයිටම්ස් ටික මාර ලස්සනයි. මාරම පිළිවෙලයි මාරම නීට් කිසි අඩුපාඩුවක් නැතුව ඒ ළමයි ටික එකතු කරගෙන ගුරුවරු ටික හරි ලස්සනට කරලා තිබ්බා. මම මේකප් කරේ හංස නැටුමට. මොකද අපේ නංගිනේ හංස නැටුමේ ඒගොල්ලන්ගේ වයසේ ඔක්කොම ළමයි ටිකට මේකප් එක කරේ මම. මේ අයිටම් එකේ මේ අන්තිම ටිකේ අන්තිමට ඌකේ මේව කරනවා. දලදා මාලිගාව තමයි අන්තිම නැටුම ඉවර කරනකොට ඒගොල්ලෝ මේ හදන්නේ. හරිම ලස්සනයි කොටස නා. මම මේ ඊළඟ අයිටම් එක ඉවර වෙලා අපේ නංගි ඉන්න ඩ්‍රිල් එකට ආයේ ඒක ඉවර ඇස් දෙකෙන් තමයි දුවන්නේ. නංගි ඉන්නේ පිටි පැසෙම ඇතා වගේ ලොකු හින්දා එයා පිටි පැසටම සෙට් වෙලා. එයා එනකම් මම මේ බීම් එකක් බොන්න තෝර හිටියා. ඊට පස්සේ අපි දෙන්න එකක් අරගත්ත බොන්න. ඔරෙන්ජ් එකක් තමයි අරගත්තේ. මේ වෙස්ටර්න් ගර්ල්ස් බෑන්ඩ් එක ප්ලේ කරපු සින්දු ටික හොඳයි. හැබැයි මට නම් මේ ඒක එච්චර ඇල්ලුවේ නෑ. ලීඩ මෙස් එක උඩ දැම්මේ නැති හින්දා මට ඒක දෙකම කම්මැලි හිතුණා. මෙන්න මේක තමයි මම මේ විස්කෝල්ට බලන්න එන්නේ එකම හේතුව කැඩට් ඊස්ටර්න් බෑන්ඩ් එක. මොකද අවුරුදු ගානක් නැතුව අවුරුදු කීපයකට කලින් තමයි මේ ඉස්කෝලේ ඊස්ටර්න් බෑන්ඩ් එක පටන් ගත්තේ. ඒ වුණාට බෑන්ඩ් එක මට්ට කොඩියට ට්‍රේන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඊළඟ පාරේ ඒගොල්ලන්ට හොඳ රෑන්කයක් ගන්න පුළුවන් වෙයි කියලා. මේ කොටස අපේ ස්පෝර්ට් මීට් එකේ අපිම ප්ලේ කරපු කොටසක්. මේ ළමයි කොහෙන් හරි ඒක හොයාගෙන ඒ බීට් ටික ඒ විදිහටම ගැව්වා. හැබැයි ඇත්තටම ලස්සනයි. ඉවෙන්ට් එක මාර ලස්සනයි ඒගොල්ලන්ගේ අයිටම් එක. මගේ යාළුවෝ ටික ඉන්නේ ප්ලැටුන් එකේ. මගේ යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. මගේ වයසේ කට්ටියක්. සාජනුත් මගේ වයසේ කෙනෙක්. රෑන්ක් තියෙන සෙට් එකම අපේ වයසේ. ඒ කට්ටිය තමයි මගේ යාළුවෝ. ඉතින් මම ඒගොල්ලන්ගේ අයිටම් එකත් ඉවරනකම්ම හිටියා. ඊට පස්සේ අපේ වතුර ඉවරලා අපිට බොන්න වතුර තිබ්බනේ. අපි බීම් එකක් අරගෙන බීලා ගෙදර ආවා. ආපු ගම මම පැක් එක දාගත්තා. මොකද අවුවේ හිටිය හින්දා. මේ තියෙන්නේ ඊළඟ දවසේ ගණන් ගන්න එපා. මෙහෙම තමයි ඕනම මිනිස්සෙක් හැරුණා. මම මේ තේ එකක් හදාගන්න වතුර එකක් දාලා ලෑස්ති වෙන්නේ මේ මගේ අද දවසේ කරන්න තියෙන වැඩ ටික ලියාගන්න. මේවා කොච්චර කොහොම ලිව්වත් මේ දවසේ අන්තිමට ඒ වයින් භාගයක්වත් හරියට කරගන්න බැරි වුණා.
මම මේ කොණ්ඩේ බැඳගෙන ලහි රැස්ත වෙන්නේ මගේ O level සියල්ල මකා දමා දාන්න. මේ පේන ලස්සනට තියෙන බිත්ති ටික සේරම මම අද ගලවනවා. මේ vlog එක මේකේ මිනි vlog එක දැම්මා TikTok එකට. ඒක නම් කට්ටිය දකින්න ඇති. මම මේක ගලවලා අයින් කරනවා. මේක දැන් තමයි මම ඔයාලට පෙන්වන්නේ. මම මේ ටික සම්පූර්ණ ගලවලා අයින් කරලා බිත්තිය ක්ලීන් කරා. මොකද දැන් O level ඉවරයි. දැන් අපි ඉන්නේ A level කරන්නේ. එතකොට අපි සේරම දේවල් අයින් කරලා දාලා වෙන දෙයක් වෙච්චාවි කියලා O level අමතක කරලා A level වලට අඩිය තියනවා. ඒකින්ද මං හිතුවා ඉක්මනටම මේ ටික අයින් කරලා ටේබල් ක්ලොත් එක වෙනස් කරලා මේ තියෙන සෙටප් එක සම්පූර්ණ වෙනස් කරලා A level වලට ගැලපෙන විදිහට ලස්සනට මගේ සෙටප් එක හදාගන්න මෙතන. සම්පූර්ණ vlog එක වෙනදාසක ඔයාලට ගේන්න මම මේකට දැම්මේ නෑ. මොකද මම ටේබල් සෙටප් එක වෙනම ඔයාලට vlog එකකින් ගෙන හින්දා සම්පූර්ණ භාගයක් කස් කරා. මේ කස් කරලා කනකොට නංගි ආරාධනාවක් කරා මාර්පොලි ඉස්කෝලේ මීට් එක බලන්න යන්න. මොකද නංගිගේ ලොකු අම්මගේ දුව මාර්පොලි ඉස්කෝලේ හින්දා. ඉතින් අපි ඒකට ගෑස්ට් වෙලා ගියා. මගේ යාළුවෝ ටිකුත් හම්බුණා. මොකද මමත් මාර්පොල තමයි ඉගෙන ගත්තේ පොඩි කාලේ. මගේ යාළුවෝ සේරම ඉන්නේ මාර්පොල. ප්ලැටූන් එකකින් භාගයක්මත් මගේ යාළුවෝ. ඉතින් ඒ ළමයි වෙනුවෙන් මම ඉවරනකම්ම හිටියා. ඕකේ හොඳම දේ හැම අයිටම් එකම හොඳට කරලා තිබ්බේ. මේගොල්ලෝ හවුස් හදලා තිබ්බේ නෑ. හවුස් ඕනේ නැහැ කියලා හිතපු හින්දා ප්ලැටූන් එකේ අයිටම් එකත් ලස්සනයි. පොලිස් තා ඒගොල්ලන්ගේ ප්ලැටූන්ස් තුනක් තියෙනවා. පොලිස් ගර්ල්ස් බොයිස් ආයෙත් පස්සේ කැඩට් ප්ලැටූන් එක ඩිෆෙන්ස් ප්ලැටූන් එක තියෙන්නේ. කොහොම හරි ඊස්ටර්න් බෑන්ඩ් එකේ එකත් ඇත්තටම ලස්සනයි. ගෙන් ළමයි 60ක් විතර හිටියද මන්දා. කොහොම හරි ඒගොල්ලෝ මල්ලඩි සංදර්ශනයකුත් කරා චූටි එකක්. ඊට පස්සේ තමයි හොඳම එක ආවේ. වෙන මොකක්වත් නෙමෙයි වෙහිකල් පෙරඩ් එක. ඒ ඉස්කෝලේ ජනප්‍රියම බොක්සින් මල්ලෝපොර වූෂු වගේ වලට මාරපොල කිව්වොත් ස්පෝර්ට්ස් තමයි. ඒගොල්ලෝ රෙස්ලින් සංදර්ශනයක් කරා. ඉතින් ඒ ට්‍රේනින් වෙච්ච කට්ටිය සහ ඒ ඉස්කෝලේ අධිශිෂ්‍යයෝ වෙහිකල් පෙරඩ් එකේ ප්ලේ කරන කට්ටියව අරගෙන ආවා. ප්ලේ කරන ඇත්තටම ගහගත්තේ නෑ. ඒක නිකන් අර පොඩි අයිටම් එකක් විදිහට තමයි ඒගොල්ලෝ ඇස්ත කරලා තිබ්බේ. ඒක බලලා ගෙදර ආපු ගමන් අම්මයි මායි තාත්තයි බඩු ගන්න ගියා. ඉතින් වැඩි vlog ගන්න වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. මොකද එදා මාර සෙනගක් හිටියේ. ඒකින්ද මම වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් අදට මේ vlog එකේ තියෙන මෙච්චර. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. පරිස්සමින් ඉන්න. බයි.